ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සුදින්නහට නොයෙක් ක්‍රමයෙන් ගර්හා කොට තමන් විසින්ද අනුන් විසින්ද දුර්බර භාගයෙහිද දුකසේ පෝෂණය කට හැකි බවහිද මහත් ආශා ඇති බවහිද ලද දෑයකින් සතුටු නොවීමෙහිද ඝන සමූහයා කෙරෙහි ඇලීමෙහිද කුසීත බවහිද අගුණවදාරා නොයෙක් ක්‍රමයෙන් සුබර භාවයෙහිද සුවසේ පෝෂණය කට හැකි බවහිද අපි සූවහුගේද ලද දෑයකින් සතුටු වන්නහුගේද කෙලෙස් සිඳලන්නහුගේද කෙලෙස් කම්පිත කළහුගේද ප්‍රසාදය එළවන සංවරයාගේද කෙලෙස් රැස් නොකිරීමෙහිද වීර්යාරම්භයෙහිද ගුණවදාරා භික්ෂූන්ට එතැනට සුදුසු වූ එයට අනුලෝම වූ දැහැමි කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක.